කුවේට් රාජ්‍යයේ නීති විරෝධීව රැඳී සිටින එහෙමත් නැත්නම් වීසා නොමැතිව රැඳී සිටින ඔබ වෙනුවෙන් විශේෂ කාරණයක් තිබෙනවා කියන්න. එසේත් නැත්නම් විශේෂ නිවේදනයක් මේක. කුවේට් රාජ්‍යයේ ප්‍රමුඛතම පුවත් මූලාශ්‍රයක් වන අරබ් ටයිම්ස් විසින් අද විශේෂ පුවතක් වාර්තා කරනවා. එම පුවතේ දැක්වෙන්නේ විවිධ ජාතීන්ට අයත් විදේශිකයන් 2700ක් පමණ කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කළ බවයි. මෙම පිරිස කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් අප්‍රේල් මාසයේ අත්අඩංගුවටගෙන පිටුවහල් කිරීම සඳහා නඩු පවරා තාවකාලිකව රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටි පිරිසක් බවයි එහි සඳහන් වන්නේ. අධිකරණය විසින් අවසර හිමිවීමෙන් අනතුරුව මෙම පිරිස ඉතා ඉක්මනින් රටින් පිට කිරීමට පිටුවහල් කරන්නන් පිළිබඳව දෙපාර්තමේන්තුව කටයුතු කළ බවයි මෙම පුවත් මූලාශ්‍රය විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ. කෙසේ වෙතත් මෙහිදී පදිංචි නීතිය උල්ලංඝනය කළ බවට ඔප්පු වූවන් නීති විරෝධී සේවකයන් තෙවන පාර්ශවයක් සඳහා සේවය කරන්නන් නීති විරෝධී වැඩ සඳහා වැරදිකරුවන් වූවන් විශාල වශයෙන් පිටුවහල් කළ බව එම පුවත් මූලාශ්‍රය වැඩි දුරටත් සඳහන් කරනවා. මීට අමතරව මැයි 11 වැනිදා සිට මැයි 18 වෙනිදා දක්වා කාලය තුල පුද්ගලයන් 1084 දෙනෙකු පිටුවහල් කළ බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා. මෙහිදී පිටුවහල් කිරීමට පෙර නීතිය ක්‍රියාත්මක කළ බවයි සඳහන් වන්නේ. තවද මෙම මෙහෙයුම් කුවේට් රාජ්‍ය පුරා තවදුරටත් අඛණ්ඩව සිදු කරන බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් වාර්තා කරනවා. රැකියාව, පදිංචි බලපත්‍ර නීති සහ රෙගියුලාසි උල්ලංඝනය කරන ඕනෑම කෙනෙකු අත්අඩංගුවට ගන්නා බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් වාර්තා කරනවා.